ඒරබල්වලට බයෝ කරපු ඔයාගේ ඉසෙට්ස් එක වැඩි නිසාම University of Colombo වලින් ඔෆර් කරන molecular biology and biochemistry direct intake එකටම apply කරන්න බලන්න. පොඩ්ඩක් ඉන්න. ඔයා අනිවාර්යයෙන්ම දැනගන්න ඕනේ කවුරුත් නොකියපු ඇත්තක් මෙතන තියෙනවා. මේක නොදැන apply කරොත් ඔයාට කරදර ගොඩකට ඉස්සරහට මුහුණ දෙන්න වෙයි. ඒ නිසා අද අපි ඉගෙන කතා කරමු. Hi everyone, welcome back. මම විනුල විජය වික්‍රම University of Colombo Faculty of Science එකේ 3rd year applied microbiology student කෙනෙක් විදිහට ඉගෙන ගන්නවා. මේ දවස්වල කැම්පස් ඇප්ලයි කරන නංගිලා මල්ලා ගොඩාක් අහන ප්‍රශ්නයක් තමයි අයියේ මම බයොලොජි වලට ආසයි ඒකට මම මුලින් ඇප්ලයි කරන්න ඕනේ මොලිකියුලර් බයොලොජිද බයොලොජිකල් සයන්ස්ද කියලා. මම අද කතා කරන්නේ ලංකාවේ තියෙන සුපිරිම ඩිග්‍රීස් දෙකක් ගැන. විශේෂයෙන්ම අපේ කෙමිස්ට්‍රි ඩිපාර්ට්මන්ට් එකෙන් ඔෆර් කරන බයෝකෙමිස්ට්‍රි and මොලිකියුලර් බයොලොජි කියන ඩිග්‍රී එක ලංකාවේ ඉහළම ඉල්ලුමක් තියෙන සුපිරිම ඩිග්‍රී එකක්. හැබැයි බයෝකෙමිස්ට්‍රි and මොලිකියුලර් බයොලොජි ඔනර්ස් ඩිග්‍රී එක කියන ඩිග්‍රී එකට ඇතුල් වෙන එක ගැන තියෙන යථාර්ථය මේ මොලිකියුලර් බයොලොජි and බයෝකෙමිස්ට්‍රි ඩිරෙක්ට් ඉන්ටේක් එකට ඇතුල් වෙන ගොඩක් අය දන්නේ නැහැ. අද මම මේක ගැන පැහැදිලි කරන්නම්. මුලින් මතක තියාගන්න ඔයා MBA ආවත් බයෝ ආවත් ඔයාට first 2 years තනිකරම ඉගෙන ගන්න තියෙන එකම දේවල් ටිකක්. කොටින්ම කිව්වොත් මගේ බෑච් එකේ ළමයි ඉන්නවා මම දන්නේ නැහැ ඒගොල්ලෝ බයෝද MBAද කියලා. මොකද ඒ තරම් අපි එකටමයි ඉන්නේ. හැබැයි සැබෑම තරගේ පටන් ගන්න ඔයාලගේ 3 වෙනි අවුරුද්දේ honors degree selection වලදී. මේක තමයි සයන්ස් ඩිග්‍රී එකක් කරන ළමයෙක්ට තියෙන ලොකුම කඩේම. MBA direct intake එක ලංකාවෙන් ළමයි 80ක් විතර කියලා තිබ්බට හැම අවුරුද්දෙම 50ක් 60ක් වගේ තමයි උපරිම කැම්පස් එකට ඇතුළත් වෙන්නේ. ඒ වුණාට මම අර කලින් කිව්ව research oriented biochemistry and molecular biology කියන ඩිග්‍රී එකට ඔය 50 දෙනාගෙන් ඔය 60 දෙනාගෙන්ම ගන්නේ ළමයි 18 දෙනෙක් විතරයි. තවත් ළමයි 4 දෙනෙක්ට chemistry honors degree එකට අනිවාර්යයෙන්ම select වෙන්න පුළුවන්. ඉතින් ඊටු ළමයි ටිකට මොනවද වෙන්නේ? ඔයා කැමැත්තෙන් වුණත් අකමැත්තෙන් වුණත් ඔයාට මෙන්න මේ කියන degrees ටිකෙන් එකකට යන්න වෙනවා. නැත්නම් ඔයාට 3 year general MD degree එකක් කරලා යන්න වෙනවා. තව දෙයක් මතක් කරගන්න ඕනේ ඔයාට මේ ටිකට අනිවාර්යයෙන්ම යන්න පුළුවන් කියලා guarantee එකකුත් නැහැ. දැන් ඔයාලා හිතනවා ඇති මම first 2 years වල හොඳටම වැඩ කළා මේ ළමයි 18 දෙනාට අනිවාර්යෙන් ඇතුල් වෙනවා කියලා. මේ කතාව මේකයි. මේ research oriented biochemistry and molecular biology degree එකට biological science වලට ආපු ළමයින්ගෙන් දක්ෂම ළමයි 6 දෙනෙකුත් තෝරගන්නවා. ඒ කියන්නේ biological science ආවොත් ඔයාලට bio ළමයෙක්ට කරන්න පුළුවන් ඔක්කොම degrees ටික කරන්න පුළුවන්. MB degree එකත් ඇතුළු. හැබැයි MB direct intake එකකින් ආවොත් ඔයාලට කොච්චර ලොකු research score එකක් තිබ්බත් biological science ළමයින්ට කරන්න පුළුවන් ඉතාමත් වටිනා degrees ගොඩකට දැන්ටමත් ඔයාලට පාර වැහිලා ඉවරයි. මේක තමයි මෙතන තියෙන දුකම කතාව. මේක මම නිකම්ම කියන කතාවක් නෙමෙයි. මොකද මම A level කරේ 2022 මගේ results උනේ A2යි B1යි මගේ IELTS score එක උනේ 1.8114. එතකොට මට කිසිම ගේමක් නැතුව molecular biology direct intake එකෙන් apply කරන්න තිබුණා. ඒත් මම මගේ first choice විදිහට දැම්ම biological science degree එක. මොකද මට ඕනේ වුණා මම මේ විස්තරය දැනගෙන හිටපු නිසාම මගේ options open කරලා තියාගන්න. මොකද මට ඇත්තටම MBA වලට ආසාවක් ආවොත් මේ අවුරුදු දෙකක් ඉගෙනගෙන මට මොලිකියුලර් බයොලොජි ස්පෙෂල් ඩිග්‍රී එකටත් ඇප්ලයි කරන්න 6න් 1 chance එකක් තිබ්බා. මෙතනදී ගොඩක් ළමයින්ට first 2 years වල ඉගෙන ගනිද්දී තමයි තේරෙන්නේ එයාලා ඇත්තටම මේ science field එකේ මොන පැති වලටද කැමති වෙන්නේ කියලා. ඉතින් මම bio science දාපු නිසා මට ගැළපෙන්නේ මම ආසම කරන field එකකින් ස්පෙෂල් ඩිග්‍රී එකක් තෝරගන්න මට කිසිම restriction එකක් තිබ්බේ නැහැ. ඉතින් biological science degree එකට ඕන කරන ECET එකට වඩා ලොකු ECET අගයක් තියාගෙන biological science degree එකට apply කරපු එක ගැන මට කිසිම කනගාටුවක් නැහැ. ඉතින් නංගි මල්ලි කැම්පස් එකක degree එකක් තෝරගන්නවා කියන්නේ නිකන් නම දැකලා ආසාවට කරන දෙයක් නෙමෙයි. ඊට වඩා ගොඩාක් දුර හිතලා කරන්න ඕනේ දෙයක්. ඉතින් මේ වීඩියෝ එකෙන් අපේ කැම්පස් එකේ bioscience and MBA system එක ගැන ඔයාලට ලොකු idea එකක් එන්න ඇති කියලා මම හිතනවා. ඉතින් යුනිවර්සිටි apply කරද්දී මේක නම් පොඩ්ඩක් consider කරලා බලන්න. ඔයාලට තාම මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේ comment section එකේ comment කරන් යන්න මම ඔයාලට reply කරන්න. එහෙනම් ළඟදීම දවසක හම්බෙමු. මාව follow කරලා subscribe කරලා තියාගන්න. නාදට අපි නවතිමු. See you.